කෝටිපතියෝ හැමෝම කරන හැබැයි කෝටිපතියෝ වෙන්න කැමති ඔයා නොකරන පුරුදු පහක් තියෙනවා. මේ පුරුදු පහ ඔයාගේ ජීවිතයටත් එකතු කරගත්තොත් ඔයාගේ සාර්ථකත්වයට ලොකු වෙනසක් ඇති වෙන්න පුළුවන්. අවසාන රහස වෙනකල් අනිවාර්යෙන්ම අහන්න. පළවෙනි රහස ලෝකේ හැම කෝටිපතියෙක්ම උදෑසනම තමන්වම දිනවනවා. මොකක්ද ඒ කියන්නේ? මේ අය පුළුවන් තරම් උදෑසනම අවදි වෙනවා. කලින් අවදි වෙලා කලින් දවස ප්ලෑන් කරනවා. අද දවසම මම මොනවද කරන්න, මොනවද මම අචීව් කරගන්න ඕනේ දේවල් කියලා දවස ප්ලෑන් කරනවා. ලොව සාර්ථක වුණ කෝටිපතියෝ බොහෝ දෙනෙක් දවස පටන් ගන්නේ ජංගම දුරකථනයේ දිහා බලලා නෙවෙයි. ඔබ මොකද කරන්නේ? ඔබ ඇඳේ එහා පැත්තේ එහෙම නැත්නම් කොට්ටේ යට ජංගම දුරකථනයේ තියාගෙන කුණු කෙල පෙරාගෙන නැගිටපු ගමන් අතට ගන්නේ ඔබේ ෆෝන් එක. ඉතින් කොහොමද ඔබ දියුණු වෙන්නේ? කොහොමද ඔබ සාර්ථක වෙන්නේ? හොයලා බලන්න. උදේ නැගිටපු ගමන්ම ෆෝන් එක අතට ගන්න කෙනෙක් නම් ඔයා. ඒකෙන් ඔයාට තියෙන නෙගටිව් ඉෆෙක්ට්ස් කොච්චරනම් තියෙනවද කියලා. හැබැයි කෝටිපතියෝ මේ වැරද්ද කරන්නේ නැහැ. ඔව් දවස පටන් ගන්න ජංගම දුරකථනය බලලා නෙවෙයි. ව්‍යායාමයක්, පොතක් කියවීමක්, හෝ දවස සැලසුම් කිරීමක් වගේ හොඳ පුරුදු වලින් දවසේ මුල්ම පැය ඔබේ මුළු දවසම තීරණය කරනවා. දෙවනි රහස ඔවුන් ඉගෙනීම නවත්තන්නේ නැහැ. ඔවුන් සල්ලි හොයනවා විතරක් නෙවෙයි හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. පොත් කියවනවා, පාඨමාලා කරනවා, සාර්ථක මිනිසුන්ගෙන් ඉගෙන ගන්නවා. දැනුම තමයි ඔවුන්ගේ ලොකුම ආයෝජනය. තුන්වෙනි රහස කාලේ වටිනාම සම්පතක් ලෙස සලකනවා. කෝටිපතියන්ට වෙලාව සල්ලි වලටත් වඩා වටිනවා. ඒ නිසා අනවශ්‍ය දේවල් වලට මිනිසුන්ගේ උපදූප හොයන්න, අදාළ නැති ප්‍රශ්න ගැන හිතන්න ඔවුන් කාලය වැය කරන්නේ නැහැ. වැදගත් දේවල් වලට විතරයි ප්‍රමුඛතාවය දෙන්නේ. අනවශ්‍ය දේවල් වලට කොහෙත්ම කාලය නාස්ති කරන්නේ නැහැ. හතරවෙනි රහස අවදානම් ගන්නවා. නමුත් සලසුමක් ඇතුව. ඔවුන් අලුත් අවස්ථාවලට බය වෙන්නේ නැහැ. හැබැයි අන්ධ විදිහට තීරණ ගන්නෙ නෑ. හොඳට තොරතුරු එකතු කරලා, හොඳින් හිතලා, ගණනය කිරීම කරලා, හොඳ අවධානයකින් යුතුව තමයි අවදානම බාර ගන්න. ඉතින් අවදානම බාර ගන්න සලසුමක් ඇතුව. පස්වෙනි රහස ආදායමට වඩා වත්කම් ගොඩනගා ගන්නවා. සල්ලි ලැබුණ ගමන් මට දැන් සල්ලි ගොඩක් තියෙනවා, මම මේ දේවල් කරන්න ඕනි කියලා ඔහේ වියදම් කරලා දාන්නේ නෑ. සල්ලි ලැබුණ ගමන් වියදම් කරනව වෙනුවට ඉදිරියේදී ආදායම උපයන වත්කම් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ නිසා උන්ගේ මුදල් කාලයත් සමග වැඩ කරන්න පටන් ගන්නවා. වැය වෙලා නැති වෙලා යන්නේ නැහැ. ඉතින් ඔයාලටත් කෝටිපතියෙක් වෙන්න ඕන නම්, සාර්ථක වෙන්න ඕන නම් මේ පුරුදු පහෙන් එකක්වත් අද ඉඳන් පටන් ගන්න. ලොකු සාර්ථකත්වයක් ලැබෙන්නේ එක දවසකින් නෙමෙයි. හැමදාම කරන පුංචි හොඳ පුරුදු වලින්. මේ වගේ මොටිවේෂන් වීඩියෝ තවත් බලන්න, ඔයාගේ ලයිෆ් එකත් සාර්ථක කරගන්න, ඔයාගේ ගෝල්ස් ඇචීව් කරගන්න. ඉතින් channel එක like කරන්න, subscribe කරන්න සහ ඔබේ යාළුවන් එක්කත් share කරගන්න. ආයෙ වීඩියෝ එකක් අරගෙන එනකල් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න ඕනේ.